දැන් මොකද්ද සීලයක් සමාදන් වෙනවා කියන එකේ අදහස් කරලා තියෙන එකත් වැදගත්. එතනදී මතක තියාගන්න ඕනේ පින්වතුනි අපේ චිත්තසංතානය දැන් සිත කියලා ගත්තම එක දෙයක් නෙවෙයිනේ ඉපදෙනවා බින්දෙනවා පරම්පරාවක් වශයෙන් පවතිනවා. ඒ චිත්ත පරම්පරාව ඇසුරු කරගෙන තියෙනවා අකුසල ගති ස්වභාව ටිකක්. ඒවට කියන අපි අනුශය කියලා. නිදාගෙන ඉන්නවා බඳු අකුසල ගති ස්වභාව ටිකක් මේ චිත්තසංතානය ඇසුරු කරගෙන පවතිනවා. අනුශේ ධර්ම නිදාගෙන ඉන්න කෙලෙස් කියලා අපි ධර්මයෙන් හඳුනනවා. මේ කෙලෙස් නිතරම නැගී සිටින්න තමයි බලාගෙන ඉන්නේ. ඒ කෙලෙස් වල එක්තරා අවස්ථාවක්. ඒ කෙලෙස් වල පවතින අවස්ථාව නැගී සිටින්නට පරිඋත්ථානයට එන්නට තමයි නිතරම බලාගෙන ඉන්නේ. ඒ වගේම අපේ සිත පහසුවෙන් මේ කෙලෙස් වලට නතු වෙලා කෙලෙස් පැත්තට බර වෙනවා. වැරදි ක්‍රියාවලට බර වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පාපස්මින් රමති මනෝ කියලා. සත්‍යයාගේ සිත පාපෙහි රමණය කරනවා, සතුට වෙනවා, ප්‍රමෝදයටපත් වෙනවා. ඒ නිසා අපේ සිත ස්වභාවයෙන්ම අකුසල පැත්තට බරයි. අපේ సంతానගත කෙලෙස් ධර්මත් නිතර නැගෙන්නට බලාගෙන ඉන්නවා. ඉතින් සීලයක් සමාදන් වෙනවා කියලා කියන්නේ පින්වතුනි අපි දැඩි අදිෂ්ඨානයක් පිහිටුව ගන්නවා. අර අකුසල ධර්මයෝ බලවත් ලෙස නැගී සිටින එක වළක්වන්නට. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ අකුසල ධර්මයෝ නැගිටිනකොට අපේ හිත ඇතුලේ ඒකෙත් අවස්ථා කීපයක් තියෙනවා. සමහරට අකුසල හිතේ හටගෙන පවතිනවා. ඒක තවත් බලවත් වුණොත් නවත්ත ගන්න බැරි වුණොත් අන්න වීතික්‍රමණය නැත්තම් ක්‍රියාවට නංවනවා. දැන් උදාහරණයකට යම් ඔන්න අපි කවුරු හරි දකිනවා වටිනා කියන වස්තුවක් තියෙනවා කාගේ හරි සන්තක දෙයක්. ඒ දෙයට ලොකු ආසාවක් අපිට ඇති වෙනවා. දැන් හිමිකාරය නැති වෙලාවේ හොරෙන් ගන්නට පුළුවන්. කඩේ කට්ටිය දකින්න නැති වෙලාවට ගන්නට පුළුවන් ආසාවෙන්. Taman ගොඩාක් කැමති දෙයක් කියලා හිතන්නකො. ඒක මුලින්ම ආසාව ඇති වුණා මේක ගන්න. මේකට කැමැත්ත ඇති වුණා. ඊට පස්සේ ගන්නට සිත් පහළ වුණා. දැන් එන්නේ ආසාව බලවත් වුණා. ඊට පස්සේ කවුරුත් නැතුව හරි කවුරුත් දකින්න නැතුව මේ ගන්නට තරම් ලෝභය බලවත් වුණා. මුලදී ආපු ආසාව අන්න පරිඋත්ථාන අවස්ථාව. අන්න හිතේ කෙලෙස් හටගත්තා. නමුත් ඔන්න දෙවෙනි අවස්ථාවක් ආව මේක කොහොම හරි ගන්නට ඕනේ. නොකිය ගන්නට ඕනේ. හොරෙන් ගන්නට ඕනේ කියලා. අන්න ලෝභය ඊටා බලවත් වෙච්ච අවස්ථාවක්. ඉතින් ඒක නැවතුනේ නැත්තම් ඒ දේ හොරකම් කිරීම සිද්ධ වෙනවා. දැන් එතකොට බලන්න නිදාගෙන හිටපු ලෝභය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කඩේට එනකොට එහෙම ආසාවක් තිබුණේ නැහැ හිතේ. අරක දකින්නකොට පැන නැග්ගා. අර තුබහේ හිටපු ණයා එළියට ආවා වගේ වැඩක්. දැන් නිදාගෙන හිටපු ණයා එළියට ආවා. දැන් ඒ දේ ගන්නට පෙළඹුණා. අන්න දෂ්ට කරනවා වගේ අවස්ථාව. දැන් බලවත් වෙලා ලෝභය. සීලය සමාදන් වෙනකොට අපි අදිෂ්ඨාන කරගන්නේ කවරක්ද? අර බලවත් අවස්ථාව. හිතට කෙලෙස් නැගාවම ඒක වළක්ව ගන්නේ නැතුව ක්‍රියාවට නංවන අවස්ථාවට කෙලෙස් වලට ඒ මට්ටමට එන්න දෙන්නේ නැහැ මම. ඒ ක්‍රියාව සිද්ධවන්න දෙන්නේ නැහැ කියන එක තමයි අපි අදිෂ්ඨාන කරගෙන තියෙන්නේ. දැන් ගැඹුරෙන් ධර්මයේ තේරුම් නොගත්ත කෙනා හිතනවා මම මේ ක්‍රියාවලින් වළකිනවා කියලා. මෙතන තියෙන්නේ නාම රූප ධර්ම ටිකක්නේ. චිත්තචෛසික ධර්ම ටිකක්, රූප ධර්ම ටිකක් වැඩ කරනවා. එතකොට වැරදි ක්‍රියාවක් සිද්ධ කරනවා යනු පුද්ගලයෙක් කරන එකක් නෙවෙයි. චිත්තචෛතසිකයෝ ඒ මට්ටමින් හැසිරෙනවා, පහළ වෙනවා. ඒ මට්ටමින් පහළ වෙන්නේ බලවත් අකුසල සමග මිශ්‍ර වෙලා. අකුසල ධර්ම සමග හටගෙන. එතකොට කලින් ඒ අකුසල නිදාගෙන යන අවස්ථාවක තිබුණා. ඒ අකුසල ධර්මයේ හිතේ හටගෙන අන්න බලවත්ව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සීලයක් සමාදන් වෙනවා කියලා කියන්නේ අර නැගී එන අවස්ථාව වළක්ව ගන්න එක නෙවෙයි. නැගී එන අවස්ථාව වළක්ව ගන්න සමාධියක් හැදෙන්න ඕනේ. හරිනේ? නිදාගෙන ඉන්න අවස්ථාව වළක්ව ගන්න නම් ඒක දුරු කරන්න විදර්ශනා වඩලා මාර්ගඵල ඇති කර මාර්ගය උපදවා ගන්නට ඕනේ. ඉතින් සීලෙන් අපි කරන්නේ අර තුන්වෙනි නැත්තම් වීතික්‍රමන එහෙම නැත්තම් බලවත් අවස්ථාවට කෙලෙස් වලට එන්න දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයේ පිහිටව ගන්න එක තමයි සීලෙන් අපි සිද්ධ කරගන්නේ. ඒ නිසා සීලයක් සමාදන් වෙනවා යනු පරමාර්ථ වශයෙන් ගත්තම අනුසේ මට්ටමේ තියෙන කෙලෙස් වීතික්‍රමන අවස්ථාවට එන්නට දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයේ අදහස සහිතව උපදවා සිත් ටිකක් උපදවා ගන්නවා චේතනාව සහ විරිති චෛසික ප්‍රදාන කොටගෙන. අන්න අපි කියනවා සීලයක් සමාදන් වුණා කියලා. ඒ අදිෂ්ඨානේ පිහිටවා ගත්තම සීලය සමාදන් වුණා. දැන් මේ ධර්ම දේශනාවට කලිනුත් පින්වතුන් හැමදෙනාම පානාදිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අදිෂ්ඨාන කරේ දෙයි. සමහර කෙනෙක් චාරිත්‍රානුකූලව කිව්වා වෙන්නට පුළුවන්. නමුත් හරියට නුවණින් කරනවා නම් ඒ වෙලාවේ හිත පහළ වෙන්නට ඕනේ. මම ප්‍රාණඝාතයෙන් අනිත් සතුන්ගේ ජීවිතේන්ද්‍රිය තොර කිරීමෙන් වළකිනවා. එහෙම නැත්නම් ඒ ජීවිතේන්ද්‍රිය තොර කරන මට්ටමේ සිතක් උපදවා ගැනීමෙන් වළකිනවා. ওই දෙකම සීල් සමාදන් වෙනකොට හිතෙන්න පුළුවන්. අනිත් සතුන්ගේ ජීවිතවලට හානි කරන්නේ
එහෙම නැත්නම් ඒ හානි කරන මට්ටමේ සිටිවිලි සිත් තමන්ගේ సంతානෙහි හටගන්නේ නැහැ කියන මට්ටමට තමයි අදිෂ්ඨානෙ පිහිටුවා ගන්න. මේක තමයි සීලයක් සමාදන් වෙනවා කියන එකේ තේරුම. සීලයක් සමාදන් වෙනවා කියන එකේ තේරුම. දැන් මේ සීලය මෙහෙම සමාදන් වුණාම පින්වතුනි බලන්න. දැන් අර බලවත් කෙලෙස්ය අපේ හිතේ හට ගන්නකොට අර බලවත් මට්ටමට එනකොට අපි අකුසලයේ සිද්ධ කරනවානේ. ප්‍රාණඝාතය වෙනවා, හොරකම වෙනවා. ඒ වෙලාවේ අපේ සිත පිච්චෙනවා. පිච්චෙන්නේ මොන වලින්ද? කෙලෙස් ධර්ම වලින්. සිත කෙලෙසන නිසා, සිත දවන තවන නිසානේ කෙලෙස් කියලා කිව්වේනේ. පීඩාවට පත් කරන නිසානේ. දැන් බලන්න අර අදිෂ්ඨානයේ පිහිටුවා ගත්තම, දැඩි ලෙස අදිෂ්ඨානයේ පිහිටුවා ගත්තා නම් සීලයක් සමාදන් වෙනවා කියලා බුදුරජාණන් දහස් කරලා තියෙන නිකන් ඔහේ ශික්ෂාපද කියවන එක නෙවෙයි. මේ දේවල් වලින් වළකිනවා කියන අදිෂ්ඨානයක් මේ පිහිටුවාගෙන. ඒක තමයි සීල් සමාදන් වෙනවා කියලා කියන්නේ. එතකොට එතෙන් පටන් මේ දේෙන් වළකිනවා. එතකොට මේ බලවත් අදිෂ්ඨානයේ හිතේ පහළ වුණාම මොකද වෙන්නේ? ඒ අදිෂ්ඨානය ඒ කුසල සිතෙන්ම අර නිදාගෙන ඉන්න අකුසල වලට යම් පහරක් වදිනවා. බලවත් ප්‍රහාරක් වදිනවා ඒ අදිෂ්ඨානයෙන්ම. ඊට පස්සේ මොකද වෙන්නේ? අදිෂ්ඨානයේ අඛණ්ඩව පිහිටුවා ගත්තොත් අපි ඒ අදිෂ්ඨානය කඩ නොකර හිටියොත් අන්න අර අකුසල ධර්මයෝ නැගෙන්නේ අර මට්ටමට. මොකද වෙන්නේ? අපේ සිත සීලේ සමාදන් වෙලා ඉන්න තාක්කල් අර පිච්චෙන අවස්ථාවට පැමිණෙන්නේ නැහැ. පිච්චෙන අවස්ථාවට එන්නේ නැහැ. ඒ නිසා අපේ ධර්මයේ සමහර ආචාර්යවරු කියන එකට තදංග නිර්වාණයක් කියලා. ඒ කියන්නේ අපේ සිත පිලිස්සෙන්න තිබුණා. ඒ තිබිච්ච අවස්ථාවෙන් අපේ සිත මිදුණා. අපේ සිත මිදී පවතිනවා. විමෝක්ෂයකටපත් වුණා. ඉතින් සීලයක් සමාදන් වෙලා ඉන්නකොට ඒක එක්තරා විදිහක හිතේ නිවීමක් මතක තියාගන්න. සීලේ කැඩෙනකොට ඒ නිවීමෙන් තොර වෙනවා අපි. තදංග නිර්වාණයෙන් අපි බැහැර වෙනවා. ඒ නිසා සීලයක් සමාදන් වීම තුළ මුල අවස්ථාවේදී නිකන් හිතට පීඩාවක් එන්න පුළුවන්. මොකද අර තුන්වෙනි අවස්ථාවේ නවත්තගත්ත කෙලෙස් වල අනුසය පරිඋට්ටාන වීතික්‍රමණ කියන තුන්වෙනි අවස්ථාවේ වළක්වගෙන තියෙනවා. දෙවෙනි අවස්ථාවට කෙලෙස් උපදිනවා. දෙවෙනි අවස්ථාවට හටගත්ත කෙලෙස් වලට තුන්වෙනි අවස්ථාවට එන්න තමයි ඕනේ. එහෙම තමයි හුරුව තිබුණේ. ඒ නිසා දෙවෙනි අවස්ථාවෙන් කෙලෙස් නවත්තගෙන ඉන්නකොට හිතට හරි අමාරුයි. ඒ වෙලාව හිත දඟලනවා. හරියට වතුරේ හිටපු මාළව ගොඩ දැම්ම වගේ. ආපහු වතුරට යන්නමනේ බලන්නේ. ඒ වගේ අර තුන්වෙනි අවස්ථාවට යන්නට හිත දඟලනවා. ඒ වෙලාවේ පීඩාවක් එන්නට පුළුවන්. ඒ පීඩාව මැඩගෙන පවත්වගෙන යෑම තමයි සීලයක් සමාදන් වෙලා රකින්නවා කියන එකේ තේරුම. මේක ඉතා ගැඹුරු අවස්ථාවක්. ඒ වෙලාවේ ඒක මානසික එතන අපි කියන ස්ට්‍රගල් එකක්. මානසික ලොකු පෙරලියක් එතන සිද්ධ වෙනවා. ලොකු උත්සාහයක් දරන්නට ඕනේ. ඒ සීලය පවත්වගෙන යන්නට. හැබැයි ඒ සීලේ මරියාදාය නැත්තම් කියන සීමාව ඉක්මෙව්වේ නැතිනම් තුන්වෙනි අවස්ථාවට එන්න දුන්නේ නැත්තම් කෙලෙස් වලට අන්න තුන්වෙනි අවස්ථාවේදී අපේ සිතට ඇතිවෙච්ච පීඩණය දැන් අය ඇති වෙන්නේ නැහැ. සීලය රකින්න නැති කාලයේදී තුන්වෙනි අවස්ථාවට සිත නැවතපත් වුණා. දැන් ඒ අවස්ථාවට පත්වන්නේ නැහැ. අන්න අපේ සිත ශාන්ත ස්වභාවයක පවතිනවා. හැබැයි දෙවෙනි අවස්ථාවේ ඒ කියන්නේ පරිඋට්ටාන අවස්ථාවේ කෙලෙස් හට ගන්නවා. ඒ පීඩාව තියෙනවා. නමුත් අර වගේ ප්‍රාණඝාත කරන මට්ටමේ පීඩාවක් අපේ හිතට ඇතිවන්නේ නැහැ. ඒ නිසා සීලය කියන එකෙන් අපේ සිත නිවීමකටපත් වෙනවා කියලා මතක තියාගන්න. දැන් අපි කරුණු දෙකක් කතා කරා. පරමාර්ථ වශයෙන් සීලයක් කියලා කියන්නේ අකුසල මේ ආහවල් වැරදි සිද්ධ කරන්නේ නැහැ කියන අදහසින් ඇති කරගන්න කුසල චිත්තෝත්පාදේ නැත්නම් කුසල සිතේ පහළ වෙන චේතනාව සහ විරති වලට තමයි පරමාර්ථ වශයෙන් සීලය කියලා කියන්නේ. සීලයක් අදිෂ්ඨාන කර රකින්නවා කියලා කියන්නේ වීතික්‍රමන අවස්ථාවට කෙලෙස් ධර්ම වලට එන්නට දෙන්නේ නැතුව චිත්ත සංතානයේ පවත්වාගෙන යෑම තමයි සීලයක් රකින්නවා කියන එකේ තේරුම. ඒ අදිෂ්ඨාන කරන්නේ ඒ අනුසය ධර්ම යටපත් කරමින් ඒ අදිෂ්ඨානෙ පිහිටුවා ගැනීම. ඒක තමයි පරමාර්ථ වශයෙන් අපි සීලේ තේරුම් ගන්න ඕන ක්‍රමය.